සුබ දවසක් වේවා මගේ වීඩියෝ බලන සියලු දෙනාටම. අද මම වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ 99 බේරුම කියන මාර්ගෝගාව. ඒකට හේතුව තමයි මම වාහන තුනකින් මාව හැප්පෙන්න ගිහිල්ලා අද මම මගේ ජීවිතේ ඇත්තම බේරුණා. ඒ ගැන මට ගොඩාක් අත්දැකීම් සතුටුයි. ඒකට හේතුව මගේ ජීවිතේ බේරීම එක. මගේ ආදරණීය ජනතාවට වටිනා වීඩියෝ ගෙන ඒමටත් මගේ ජීවිතේ බේරීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම ආදරණීය ජනතාවත් වාසනාවක්. ඇත්ත වශයෙන්ම කියන්න මම පුරා කුරුම්බියෙකුට වරද්දක් කළා නැති මා කිසිම දවසක මට කරදරයක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ කොහොම වුණත් මගේ ජීවිතේ බේරීම ගැන මම සතුටු වෙනවා. ආදරණීය මාගේ ජනතාවනි, ඔබ වෙනුවෙන් ඕනම දෙයකට කතා කිරීමට මින් ඉදිරියටත් ඉන්නවා කියන එක ආඩම්බරෙන් මම කියන්න කැමතියි. ඔබ වෙනුවෙන් මේ වෙනකොටත් කතා කර තියෙනවා. ඒ වගේම ගොවියෝ වෙනුවෙන්, ඒ වගේම ඩෙන්ගු මර්ධනය වෙනුවෙන්, අනිකුත් සේවකයෝ වෙනුවෙන්ද මම කතා කර තියෙනවා. ඉදිරියටත් ඔබ වෙනුවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. එම නිසා මගේ වැඩසටහන් කිහිපයක් ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පදිතලාව මාගේ ආදරණීය ජනතාවට සතුටෙන් මම කියන්න කැමතියි. මගේ වැඩපිළිවෙල පදිතලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තමයි පළමුවෙන්ම පටන් ගැනීමට ආරම්භ කිරීමට සූදානම් කර තියෙන්නේ. එම වැඩසටහන මම තව සති දෙකකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම පදිතලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අය සියලුම ජනතාව එකතු කරගෙන සමිතිය පිහිටවන්න මේ වනවටත් සූදානම් කර තියෙනවා. ඒ ගැන මගේ Facebook page එකේ YouTube channel එකේ වීඩියෝ එකක් පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ දිනය, වේලාව, ස්ථානය සටහන් කර වීඩියෝ පළ කිරීමට සූදානම් වෙනවා. එම නිසා ඔබ මගේ ආදරණීය ජනතාවට කියන්න කැමති. ඔබලා සියලු දෙනා මගේ Facebook page එකත් ඒ වගේම YouTube channel එකත් follow කරලා තියාගන්න මම ඉල්ලීමක් කරන. ඒකට හේතුව තමයි මගේ වැඩසටහන් සියලුම දේවල් Facebook page එකේද YouTube channel එකේද ඉදිරිපත් කරන නිසා එම channel දෙක follow කරලා තියාගන්න මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මගේ වීඩියෝ බලන ලෙසත් ඉල්ලීමක් කරන මගේ ආදරණීය ජනතාවට ඉදිරියේදී ලොකු වටිනා දෙයක් කිරීමට තමයි සූදානම් වෙන්නේ. පදිතලා ජනතාවට පළමුවම ආරම්භ කරන බව තමයි මගේ සූදානම් වී සිටින්නේ. එම නිසා එම වැඩසටහනට මට තනියම ඒ ගමන යන්න බෑ. ඔබලා සියලු දෙනාගේ සහභාගීත්වය සහයෝගය මාහට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එම සමිතියට බඳවා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අත් වශයෙන්ම වැඩක් කිරීමට හැකියාවක් තියෙන අය, ඒ වගේම වංචාව, දූෂණය, හොරකම, තව කෙනෙක් ජීවත් වෙනවට, දියුණු වෙනවට කැමති නැති අය, යම්කිසි තව කෙනෙක් දියුණු වෙනවට එයාට එළවලා පහර දෙන අය, ඒ වගේ අය සමිතියට බඳවා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එම නිසා හොඳ අය පමණක් මගේ සමිතියට සමාජික වන
ලෙස මා ඉල්ලීමක් කරනවා. ඒකට හේතුව තමයි අපි යන ඉදිරි වැඩසටහන් හොඳ අය හිටියොත් පමණයි අපිට ඉදිරියට ගෙන යාමට හැකියාව තියෙන්නේ. කඩා කප්පල්කාරී අය හිටියොත් අපිට මේ ගමන යන්න කොහොමදත් ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව අද ශ්‍රී ලංකාවේ සෑම කෙනෙක් දියුණු වුණාට කැමති නැති අය තමයි 80%ක්ම අද සිටින්නේ. එම නිසා අපි හොඳ ගමනක් ඉදිරියේදී යමු කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම පදියතලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වයස අවුරුදු 15ට වැඩි සියලුම දෙනාට මගේ සමිතියේ සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේ සමාජිකත්වය ලබා ගැනීමට හැකියාව තියෙනවා. එම නිසා මම වැඩිදුර කතා කිරීමට මම බලාපොරොත්තු වෙන්න මගේ සමිතිය පවත්වන දිනය වේලාව ස්ථානය මම ඉදිරියේදී මම මගේ Facebook page එකේදී YouTube channel එකේදී මම ඉදිරිපත් කිරීමේ වීඩියෝ පළ කිරීමට මම සූදානම් වී සිටිනවා. එම නිසා මම වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙන්න මෙම වීඩියෝ සියලුම වීඩියෝ බලමින් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් සෑම කෙනෙකුටම ෂෙයා කරන මෙන් මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම පදියතලාව ජනතාවට මෙම වීඩියෝ එක ෂෙයා කරන මෙන් මම ඉල්ලීමක් කරමින් මගේ වීඩියෝ එක මම නතර කරනවා. ඔබ තමට තෙරුවන් සරණයි.